ලක්ෂ්මී 29 වන කොටස යුද්ධය ආරම්භේ. සෝරෝ අසරණව ගුවන්තලය දෙස බලා සිටමින්ම ලී කුමක්ද අපි දැන් කරන්නේ යයි වෙවුලන කටහඬින් ලීගෙන් විමසීය. අපි ඇය සොයා යා යුතුයි. අවසානයේ ඔහු අසීරුවෙන් පැවසීය. දීපුදා හෝ ඇය බේරාගත යුතුයි. යක්ෂයෝ! මුෂ්ටෝ වේදිකාව මත සිට බෙරියන් දුන්නේය. උන් අපේ රැජිනිය අරයි යනවා. ගණ්ඩාර දේශයේ හදවත උන් රැගෙන යනවා. කපටි යක්ෂයෝ! අපි කරපු සත්කාර වලට ගෞරව වලට උන් පයින් ගැව්වා. අපිව රැවට්ටුවා. මුෂ්ටෝ පරල ඌවකු මෙන් දඟලමින් හිසකෙස් අද කඩමින් කෑ ගසීය. අප ඇය බේරාගත යුතුයි. කෙසේ හෝ ඇයව නැවත මේ රාජ්‍යයට රැගෙන ආ යුතුයි. ඇය නොමැති මේ රාජ්‍යයෙන් අපට ඇති ඵලය කුමක්ද? අපි කෙසේ හෝ ඇයව බේරාගත යුතුයි. මුෂ්ටෝ එසේ බෙරියන් දෙද්දී රැස්ව සිටි ජනතාව හඬමින් විලාප දෙමින් පපුවට ගසා ගනිමින් හිසකෙස් කඩා ගනිමින් කෑ ගසූහ. මෙහිදී මුෂ්ටෝ තමා ඉක්මනින්ම රාජ සභාව රැස් කොට ගත යුතු පියවරවල් සාකච්ඡා කර ජනතාවට දැනුම් දෙන බව පවසා පිරිසට සංසුන් වන ලෙසටත් විසිරී යන ලෙසටත් පැවසීය. ජනතාව කෑකෝ ගසමින් විලාප දෙමින් දේවාලය අසලින් පිට වී ගිය. මුෂ්ටෝ ඇතුළු රාජ සභාවේ ප්‍රභූ පිරිස රජමාලිගාවට රැස් වී ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කරන්නට වූහ. අවසානයේ ඔවුහු ලාටා දේශයට එරෙහිව යුද වැදීමට තීරණය කළ. රැජින නැවත රාජ්‍යයට රැගෙන එනතෙක් රාජ්‍යයේ භාරකාර රජු ලෙස මුෂ්ටෝ පත් කරගන්නා ලදී. මම සේනාව රැගෙන ලාටා දේශය බලා යනවා. සෝරෝ මේ රාජ්‍ය තුල රැඳී සිට රාජ්‍යය ආරක්ෂා කරගත යුතුයි. මුෂ්ටෝ පැවසීය. නැහැ මුෂ්ටෝතුමනි, මම යන්නම් සටන් බිමට. ඔබතුමා දැන් මේ රාජ්‍යයේ භාරකාර රජතුමා. ඔබතුමා රාජ්‍යයේ රැඳී සිටිය යුතුයි. මම 8000ක සේනාවක් රැගෙන සටනට යන්නම්. රාජ්‍යයේ ආරක්ෂාවට 7000ක සේනාවක් රඳවා යන්නම්. සෝරෝ පැවසීය. මුෂ්ටෝ එම අදහසට තදින්ම විරුද්ධ විය. එහෙත් වැඩි දෙනෙකුගේ අදහස වූයේ සෝරෝගේ යෝජනාව මේ මොහොතේ ගත යුතු හොඳම ක්‍රියාමාර්ගයේ බවය. අවසානයේ මුෂ්ටෝ තම අකමැත්ත පෙන්වමින් එම යෝජනාවට එකඟ විය. හොඳයි, වැඩි දෙනාගේ කැමැත්ත ඒ අදහසට නම් මම ඒට එකඟ වෙන්නම්. හෙට පාන්දරින්ම ලාටා දේශය බලා සේනාව පිටත් වෙනවා ඇති. ගැටෝ, වහාම මේ තීරණය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. රාජ සභාව නිමා කරමින් මුෂ්ටෝ පැවසීය. පසුදින උදෑසනින්ම 3000ක සෙන්චාවුන් පිට නැගී සෙන්චාරෝවක සේනා කණ්ඩයකින්ද 5000ක පාබල සේනාවෙන්ද සමන්නාගත වූ සේනාවක් සමගින් සෝරෝ සහ ලී ලාටා දේශය බලා ගමන් ආරම්භුවහ. සෝරෝ ප්‍රධාන සේනාපති වූ අතර ඔහු යටතේ සෙනවියන් 20 දෙනෙකු සේනාංක 20ක් භාරව ගමන් ගත්ත. මීට අමතරව සෝරෝ යටතේ වෙනම 10ක සේනාංකයක් ගමන්ගත් අතර ඔවුහු පසුගිය දිනවල ලී සමග දුනුහි භාවිතයට පුරුදු පුහුණු වූ පිරිස වූහ. මොවුන් ගණ්ඩාරාවෙන් පිටත් වී දෙවන දින හවස් වන විට විශාල ගංගාවක් අසල කඳවුරු බැඳගත්ත. මෙම ගංගාව පළලින් අඩි 80ක් පමණ විය. මෙම ගංගාවට එපිටින් ලාටා දේශ සීමාව විය. ලාටා දේශය සමග යුද්ධ වැදීමට ගණ්ඩාර සේනාවක් පැමිණෙන බව දැනගත් යන්රාස් රජතුමාගේ දසදහසක සේනාවක් එම ගංගාව අසල දේශ සීමාවට පිටත් කර හැර තිබුණි. ගණ්ඩාර සේනාව පැමීමට පෙර ගංගාවේ අනෙක් ඌරු අසල එම සේනාව කදවුරු බැඳගෙන සිටිය. සෝරෝ සහ සෙනවියන් රහස් සාකච්ඡාවක නිරත වූයේ ගඟෙන් එගොඩවීම පිළිබඳවය. දවල් කාලයේ අපි එගොඩ වෙන්න ගියොත් උන්ට අපිව පේන නිසා අපි එගොඩ වෙනකොට උන් අපිට පහර දේවි. ඒ නිසා අද රෑම අපි ගඟෙන් එගොඩ වෙන්න ඕන. පැවසූ ලී. සෝරෝ, සේනාවට පිටුපසින් අපි ගෙනා ලී දඩු වලින් පවුරු සකසනවාද? යයි සෝරෝගෙන් විමසුවේය. ඔව් ලී, දැන් බොහෝ දුරට පවුරු සාදා අවසానයි. සෝරෝ පැවසීය. ඔවුන් කඳුරු බැඳලා තින්නේ අපිට මූණට මූණලා නිසා රාත්‍රිය උදා වුණාට පස්සේ අපේ සේනාංක හොරරාසේ පවුරුත් තරම් දෙපැත්තෙන්ම ගඟ වංගු ගැහෙන තැන්වලට ගිහින් පවුරු වල නැගලා ගඟෙන් එගොඩ වෙන්න ඕන. සෝරෝ, ඔබගේ දුනුවායන් 300 බැගින් දෙපැත්තට යවන්න ඕන. ඔවුන් සතුරු සේනාවට නොපෙනෙන්න ඈතට ගිහින් ගඟෙන් එතර වෙලා සතුරු සේනාවන්ට ලම් වෙන්න ඕනේ. අනෙක් පිරිස සතුරු සේනාවේ අවධානය මේ පැත්තට යොමු කරගෙන ඉතිරි පවුරු වල නැගලා ගඟ මැදට යන්න ඕන.
අපේ ඉතිරි දුනුවායන් 400 දෙනාම පවුරුවල නැගලා ගින් සතුරන්ට පහර දිය යුතුයි. ගිනි ඊතල විදලා උන්ගේ කූඩාරම් ගිනිබත් කළ යුතුයි. එතකොට දෙපසින් ගඟ තරණය කරපු සේනාවත් උන්ට පහර දේවි. එතකොට උන් ඈතට පලා යාවි. එතකොට අපිට පුළුවන් පාසුවෙන්ම ගඟ තරණය කරන්න ලී උපදෙස් දුන්නේය. සියල්ලෝම එම අදහසට එකග වූහ. මධ්‍යම රාත්‍රියේ කතිකා කරගත් පරිදි සෝරෝගේ දුන්වායින්ගෙන් 300 බැගින් වූ සේනා කණ්ඩ දෙකක් සතුරු හමුදාවට නොපෙනෙන ලෙස බිම දිගාවි දෙපසට වීදී යන්නට වූහ. ඉතිරි සේනාවෝ සතුරන්ට ඔවුන් නොපෙනෙන ලෙස ගන් ඉවුර දිගේ පේරියට සිටගෙන සිටියහ. සතුරු කඳවුරේ සිටි සෙබළුන් ගණ්ඩාර දේශයේ යුද ශක්තිය ඉතා සුළුකොට තැකීය. ගණ්ඩාරයෝ කිසිවිටකත් රාත්‍රී කාලයේ ගඟ තරණය කරාවියයි ඔවුහු කිසිවිටකත් නොසිතුවහ. ඔවුහු පන්දම් දල්වාගෙන මෙහා ඉවුරේ සිටින සතුරු සේනාවට වාසිබස් දොඩවමින් සිටි අතර ගණ්ඩාර සේනාවෝද එවැනිම වාසිබස් දොඩවමින් පිළිතුරු සැපයූහ. ගණ්ඩාර සේනාව එළිදල්වා තිබුණේ ඉතාමත් අල්ප වශයෙනි. සතුරු සේනාවන්ට නොපෙනෙන දුරකට ගොස් ගඟ වංගු ගෑන ස්ථානයකදී ගණ්ඩාර සේනාවෝ පවුරු මතට ගොඩ වී ගඟ තරණය කරන්නට වූහ. එම පණිවිඩය ලද සැනින් ලී ඉතිරි දුනුවායන් පවුරුවලට නග්ගවා සතුරු සේනාවන්ට ඉදිරියෙන් ගඟ තරණය කරවීය. සෙන්චාවන්ට පාසුවෙන් ජලයේ පීනිය හැකි නිසා පවුරු පසුපසින් සෙන්චාවේ පිට සෙබළුන් තිදෙනා බැගින් නැග තවත් පිරිසක් ගඟ හරහා යන්නට වූහ. ඉතිරි සේනාව ගං ඉවුරේ රැඳී සිටියේ අවස්ථාව ලද සැනින් පිටත්වීමට බලාපොරොත්තු වෙනි. හදිසියේම සතුරු සේනාව ගඟ තරණය කරනු දුටු ලාටා සේනාව කඩිගුලක්සේ ඇවිස්සුන. ඔවුන් කෑගසමින් අවි අමෝරාගෙන ගං ඉවුර වෙත දුවා ආහ. ඉවුරට අදි 40ක් පමණ තිබියදී පවුරු නතර කළ ගණ්ඩාරයෝ සතුරු සේනාවට ඊතල වර්ෂාවක් යව්වෝය. තවත් කොටසක් ඊතලවලට රෙදි බැඳ තෙල් දමා ගිනි අවුලුවා සතුරු සේනාවට එල්ල කළ. සතුරෝ මෙවැනි ප්‍රහාරයක් කිසිවිටකත් බලාපොරොත්තු නොවූහ. ඉදිරියෙන් ඊතල වැදී සෙබළුන් මැරී වැටෙන අතරේ පසුපසින් කඳුරු ගිනිගෙන දැවෙන්නට වීම නිසා අන්දමන්ද වූ සතුරු සේනාව කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව අසරණ වූහ. ඊතල පාරින් සිය පිරිස එකා පිට එකා ඇද වැටෙද්දී දෙපසින් පැමිණි අනික් සේනාවෝද දෙපසින් සිට සතුරන්ට ඊතලවලින් පාර දෙන්නට වූහ. සතුරු කඳවුර ගිනි ඇවිලීමෙන් ඇති වූ ආලෝකය නිසා ඔවුනට සතුරන් ඉලක්ක කිරීම ඉතා පාසුවීම ඔවුනට ලැබුණු අමතර වාසියක් විය. මෙසේ තුන් පැත්තකින් පාර වැදීම නිසා අසරණ වී සතුරු සේනාව පසුබසිද්දී සෙන්චාවන් පිට නැගුණු සේනාව පාසුවෙන්ම ගඟ තරණය කර ගං ඉවුර වෙත ළඟා වූහ. පවුරුවල සිටි පිරිසද එහා ඉවුරට ගොඩ බැස පවුරු නැවත මෙහා ඉවුර වෙතට එවා එහා ඉවුරේ රැඳී සිටි ඉතිරි සේනාවද මෙහා ඉවුරට රැගෙන එන්නට වූහ. මෙහා ඉවුරට ගොඩබට වහාම සෙන්චාවන් පිට නැගගත් ගණ්ඩාර සේනාව සතුරු හමුදා වෙත කඩා පැන පහර දෙන්නට වූහ. ඉතිරි පාබල සේනාවද තුන් පැත්තකින් සතුරන්ට පහර දෙන්නට වීම නිසා අඩපණ වූ ලාටා සේනාව පසුබැස පලා යන්නට වූහ. රාත්‍රියේ පලා යන සේනාවට පහර දීමට යාම අනුතරදායක බැවින් සෝරෝ සේනාවට නැවත රැස්වන ලෙස අනදෙන ලදී. ඔවුන් සාර්ථකව ප්‍රහාර එල්ල කළ නිසා ගණ්ඩාර සේනාවේ 10 දෙනෙකුට වඩා මියගොස් සිටියේ නැත. ඒත් ලාටා දේශයේ දහසකට අධික ප්‍රමාණයක් මියගොස් සිටි අතර ඒ හා සමාන පිරිසක් තුවාල ලැබ සිටිය. තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කිරීමටත් විවේක ගැනීමටත් රාත්‍රියේ ඉතිරි කාලය වෙන් කිරීමට සෝරෝ ඇතුළු පිරිස තීරණය කළහ. සතුරු සේනාව ගඟෙන් මෙගොඩ පැමිණ තම සේනාව පරාජය කළ අයුරු ඇසූ ඉයන්ද්‍රාස් රජු තදින් කෝපයට පත්විය. තම දසදහසක් වූ පාබල සේනාව අභිබවා ගණ්ඩාරයන් කිසිවිටකත් එදින රාත්‍රියේ ගඟ තරණය කරාවියයි ඔහු කිසිවිටකත් සිතුවේ නැත. ඔහු සිතා සිටියේ ගං ඉවුරේ කඳුරු බැඳ සිටිනා ලාටා සේනාවන්ට බිය වී ඔවුන් ආපසු ගණ්ඩාරයටම පසුබසීවියයි කියාය. එසේ නොගියහොත් පසුදින උදේ තම කුරුළු හමුදාව යොදා ගුවනින් ප්‍රහාරයක් එල්ල කර සතුරන් පලවා හැරීමට ඔහු අදහස් කරගෙන සිටියේය. එහෙත් තමා සිතූ තරම් සතුරා දුර්වල නොවන බව මෙයින් ඔහුට පසක් විය. එබැවින් පසුදින තම කුරුළු හමුදාව සතුරන් එන පෙරමගට යැවීමට ඔහු තීරණය කළේය.
පසුදින උදෑසනින්ම සෝරෝ ඇතුළු පිරිස කුඩා වනලැහැබක් පසු කර ගල්කුළු සහිත තනබිමකට සේන්දූහ. ඔවුහු එහි රැඳී මදක් විවේක ගන්නා අතරේ ඈත ආසේ කුරුළු සේනාවක් ඒ දෙසට එන අයුරු ඔවුන්ට දක්නට ලැබුණි. උන් රැන්ටා පිටේ ඇවිත් අපිට ගල් පෙරලන්නයි හදන්නේ, සෝරෝ පැවසීය. ගණ්ඩාර දේශයේ කුරුබාවුන් හැඳින්වූයේ රැන්ටා නමිනි. වහාම ඔබේ දුනුවායන් ඉදිරියේ පෙනෙන ගල්කුළු අතරට යවන්න. එතන සැඟවී සිට රැන්ටාවන්ට විදින්න කියන්න. ඉදිරියෙන් සිටින සේනා කණ්ඩ දෙකට සතුරන්ට හොඳින් ඔවුන්ව පේන්න මෙතනම ඉන්න කියන්න. අනෙක් සේනාංක වනයේ ගස් අතර සැඟවෙන්න යවන්න. දුනුවායන් ලන් වෙනකොටම මේ සේනාංක දෙක හැකි ඉක්මනින් වනාන්තරයට පැන ගන්න ඕන. මම අර ගල්කුළු යට සැඟවී උන්ට පහර දෙන්නම්. ලී උපදෙස් දුන්නේය. ලීගේ උපදෙස් අනුව දුනුවායන් යාර 200ක් පමණ ඉදිරියට දුව ගොස් ගල්කුළු අතර සැඟවුණහ. 200ක් පමණ වූ සේනාංක දෙකක් ඉදිරි වෙද්දී අනෙක් සේනාව වනයට පැන සැඟවී ගත් අතර ලී මදක් ඈතින් වූ ගල්තලාවකට මුවා වී බලා සිටියේය. රැන්ටා ඔවුන් පිට නැගි මිනිසුන් කඳුකරේ පවතින අධික සීතල නිසාත් ඉතා ඉහළ ආසේදී හුස්ම ගැනීමට ඇති අපහසුව නිසාත් පහළ සිටින සතුරන් ඉලක්ක කිරීමේ පහසුව පිණිසත් අහසේ ඉතා ඉහළින් ගමන් කළේ නැත. තනබිමේ සිටින සතුරන් දුටු ඔවුහු තවත් පහතට පොළවේ සිට අඩි 50ක 60ක පමණ උසකට රැන්ටාවුන් පාත් කර වූහ. මෙම රැන්ටා සේනාංකය 200 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ අතර ඔවුන් 1000ක් පමණ දුනුවායන් පිරිසකට ඉලක්ක වූහ. තමන් සැඟවී සිටි ස්ථානයෙන් රැන්ටාවුන් පියඹායත්ම දුනුවායෝ දුනුදිය ඇද ඊතල මුදා හැරිය. නොසිතූ විරු මෙම ප්‍රහාරය නිසා රැන්ටා හමුදාවේ 70 දෙනෙකු පමණ බිම හෙලීමට ඔවුනට හැකි විය. පියඹා ආවේගයෙන්ම ඊතල ප්‍රහාරය මැද්දේ තනබිම මැද නැවතී සිට වනාන්තරය දෙසට පලා යන සේනාව වෙත ඉතිරි හමුදාව ගමන් කරන්නට වූ අතර එම සේනාව ඉලක්ක කරමින් ලී වෙඩි වර්ෂාවක් එල්ල කළේය. එනවදින්නාක් මෙන් එල්ලවන වෙඩි පාරවලට රැන්ටා හමුදාව ගොදුරු වෙද්දී එම වෙඩි හඬට රැන්ටාවුන් කලබල වීම නිසා ඔවුනට සතුරන්ට ගල් පෙරලීම සඳහා ඉලක්කය ගැනීමට අපහසු විය. ඔවුනට සිදු වූයේ ගල් පෙරලීම කෙසේ වෙතත් මෙම වෙඩි පාරට ගොදුරු නොවී ආපසු පලා යාමටය. ගල් පෙරලීම පසෙක තබා ආපසු හැරී පලා යන රැන්ටා සේනාව නැවතත් ඊතල පාරට ගොදුරු වූයෙන් 200ක පමණ සේනාවෙන් පලා යාමට ඉතිරි වූයේ 20 දෙනෙකු පමණ සුළු පිරිසකි. ගණ්ඩාර සේනාවේ 20 දෙනෙක් පමණ මියගොස් සිටි අතර 30 දෙනෙක් පමණ තුවාල ලැබ සිටියහ. ලී, ඔබ නොහිටින්න අපිට මීට වඩා දරුණු අලාභහානි සිදුවෙන්න ඉඩ තිබුණා. අපේ වාසනාවට ඔබ අප සමග සිටියේ. ඔබ පුහුණු කළ දුනුවායන් අපේ හමුදාවට ලොකුම ලොකු ශක්තියක්, සෝරෝ මහත් භක්තියකින් පැවසුවේය. රැන්ටා හමුදාව ලැබූ අන්ත පරාජය ගැන ඇසූ ඉයන්ද්‍රාස් රජු මහත්සේ කෝපයට පත්විය. ඔහු අතට අසුවන දේ පොළවේ ගසමින් මහහඬින් මොර දුන්නේය. ඔහු බලාපොරොත්තු වූයේ උඩින් ගල් පෙරලා ගණ්ඩාර සේනාව අසරණ කොට පලා යාමට සැලසීමටය. ඒ සිදු වූයේ අන්ත අසරණ ලෙස රැන්ටා සේනාංකය විනාශ වීමය. නිවටයෝ, තොපි මේ ලාටා දේශයට නින්දාවක්. ලැජ්ජයි බොලව් ලැජ්ජයි. අවට රාජධානිවල පවා ප්‍රසිද්ධ වෙලා හිටිය මහා බලවත් ලාටා දේශයේ රැන්ටා හමුදාව පාබල හමුදාවකට පැරදිලා පලාවා. තොපිට ලැජ්ජ නැද්ද බොලව් ඔය කතාව මට කියන්න? කවද්ද බොලව් රැන්ටා හමුදාව පැරදිලා පලාවේ? තොපි ලාටා දේශයම නින්දාවට පත් කළා. තොපි මේ රටට කැලලක් බොලව්, කැලලක්. රැන්ටා හමුදාවේ ප්‍රධානියා රජු ඉදිරියේ දනගසාගෙන හිස පාත් කරගෙන සියල්ල අසා සිටි අතර අවසානයේ හිස ඔසවා රජුට පිළිතුරු දෙන්නට විය. සමාවෙන්න උතුමාණෙනි, උන් අපි හිතුවටත් වඩා දියුණුයි. උල්ලඟ දුර සිට විදින කූරු වගේක් තියෙනවා. ඒවායින් උන් අපේ කුරුල්ලන්ට විදලා බිම එළුවා. ඊටත් වඩා භයානක දේ තමයි මහානින් ගිනි පිට වෙන ආයුධයකින් සටපට ගාලා ගිනි විදිනවා. බලායින් දෙද්දි අපේ සේනාව ඒවාට අවුවෙලා මැරිලා වැටෙනවා. ඒ සද්දෙට අපේ කුරුල්ලෝ කුලප් වෙලා උන් පාලනය කරගන්නත් බෑ. අපිට වැරදුනේ එතනයි. එදා මුෂ්ටෝ මට කිව්වා තමයි පිට ලෝකෙකින් උන්ගේ රටට ආපු මහා කරදරකාරයෙක් ගැන. ඔය සේරම උගේ වැඩ. ඔය සැලසුම් සේරම උගේ. කවුද බොල මේක? මෙවර රජුගේ කෝපයේ මදක් සංසිදී තිබුණි.
ඔහු ඒ වදන් පැවසුවේ තමාටම පවසා ගන්නාසේ ඉතා කල්පනාකාරීවය. අපි කොහොම හරි ඌව විනාශ කරන්න ඕන උතුමාණෙනි. නැත්තම් අපිට මේ සටන දිනන්න බෑ. එදා ගගෙන් එගොඩ වෙන්න සැලැස්මක් හදන්න ඇත්තෙත් ඌම තමයි. නැත්තම් කවදාවත් ගණ්ඩාරයෝ ඔය වගේ ස්ටන්කම භාවිතා කරන්නේ නැහැ. උන්ට අර දුර ඉඳන් විදින කූරු හදලා දෙන්න ඇත්තෙත් ඌ නම් අපිට මහාම හිසරදයක්. සෙනවියා පැවසීය. හොඳයි. අද රැයට සේනාංක දෙකක් උන් කඳවුරු බැඳගෙන ඉන්න තැනට යන්න ඕන. උන්ගේ කූරු වලට අවු නොවෙන්න ඉහලින් යන්න ඕන. කරන්න දෙයක් නැහැ. ටික වේලාවක් හරි හුස්ම ගන්න අමාරු වුණත් ඉවසාගෙන උඩින් ගිහින් උන්ගේ කඳුරට ගල් පෙරලන්න ඕන. පළවෙනි කාණ්ඩයේ ගල් පෙරලනකොට ඌ අර ගිනි විදින එකෙන් විදීවි. එතකොට දෙවෙනි කණ්ඩායම එතන හොඳට බලාගෙන සියලු දෙනාම ඒ ගිනි විදින තැනට ගල් ටික අතහැරපල්ලා. එතකොට එක ගලක් හරි ඌට වදීවිනේ. රජු පැවසීය. සංජිදා රජින තමා පැහැරගෙන විත් රඳවා තැබූ කුටියට වී සිටියේ තමන්ට සිදු වූ දෙය කල්පනා කරමිනි. මේ වෙලාවේ රාජ්‍යයේ අය කුමක් කරනු ඇද්ද? නියත වශයෙන්ම රටවැසියන් කලබල වී ඇතුවාට සැකයක් නැත. ඔවුන් තමාව පැහැර ගැනීමට දේව උත්සවය දවසම තෝරා ගත්තේ කෙසේද? එදින දේව උත්සවයක් පැවැත්වෙන බව ඔවුන් දැනගත්තේ කෙසේද? එය ඇයට ලොකු ගැටලුවකි. මෙම කාරණය පිළිබඳව තමාට සිතීමට තිබුණේ ලාටා දේශයේ රජු දේව උත්සවය නැරඹීමට පැමිණෙන බව පවසා පණිවිඩයක් එවා තිබුණු අවස්ථාවේ නොවේද? ඉතා දුර බැහැර සිටින මොවුන්ට තම රටේ අභ්‍යන්තරික සිදුවීම් නිවැරදිව හඳුනාගත හැකි මාර්ගය කුමක් විය හැකිද? එය ඇයට සිතාගත නොහැකිය. එහෙත් මෙය ඉබේ සිදු වූවක් නොවිය හැකි බව ඇයට දැන් වැටහේ. මේ හොඳින්ම සැලසුම් කර තිබූ කාර්යයකි. මේ මොහොතේ තම නිලධාරීන් කුමන තීරණයක් ගෙන ඇද්ද? ඔවුන් තමා වෙනුවට මුෂ්ටෝට රජකම පවරා රාජ්‍ය කරනු ඇද්ද? ඔවුන් ඉතා දුර බැහැර පීටියා වූ මෙම රාජ්‍යයට යුද්ධ ප්‍රකාශ කරාවිද? ඒත් මෙවැනි බලගතු රාජ්‍යයකට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට තරම් යුද ශක්තියක් තම රටට නැති බව ඇයට වැටහේ. ගුවනින් සහ ගොඩබිමින් යන දෙකෙන්ම සටන් කළ හැකි යුද සේනාවන් සිටින මෙම රට හා යුද වැදීම සියදිවි හානි කර ගැනීමකට සමාන කාර්යයකි. එම නිසා ඔවුන් තමා සොයා මෙතරම් දුරකට නොපැමිණෙනු ඇත. එහෙත් ලී ඔහු කුමන තීරණයක් ගනු ඇද්ද? ලී නිර්භීතයෙකු බව සැබෑ, නමුත් ඔහු තමා වෙනුවෙන් කැපවීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? ඔහු තමාට පෙම් නොකරන බව ඇය දැන් දනී. දේව උත්සවය අවසන් වූ පසු දිනම ඔහු රටින් පිටවීමට නියමිතව සිටියේය. සමහර විට මේ වන විට ඔහු සිය මිත්‍රයා සොයාගෙන යනවා විය හැක. ඉතින් තනි සෝරෝ ඇය වෙනුවෙන් කුමක් කරන්නද? ඔහු තමාට ඉතා හිතවත් බව ඇය හොඳින් දනී. එහෙත් ඔහුට තනියෙන් කිසිත් කළ නොහැකි බැවින් ඔහුද රාජ්‍යයට වී සිටිනවාට සැකයක් නැත. ඇයගේ අසරණකම ගැන ඇයටම දුක සිතිනි. ඇයටත් නොදැනීම ඇයගේ දෙනතින් කඳුළු කඩා හැලී ඇගේ කම්මුල් දිගේ ගලා යමින් තිබුණි. ඇය ඒවා වළක්වන්නට උත්සාහ නොකළාය. ඒවා රිසිසේ ඇයගේ කොපුල් තල සිබිමින් කඩා හැලෙන්නට විය. මේ අතරේ කුටියේ දොර විවර වන හඬ ඇසුනෙන් ඇය වහා සයනේ ඇන්දට පිටදී ඒ දෙස බලා සිටියාය. රැඳී සිටියාට ස්තුතියි. කතාව රසවත් නම් මිතුරන් අතර ෂෙයා කරන්න. මේ කතාව පිළිබඳව ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. Mm-hmm.